දුප්පඤ්ඤස්ස බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ ධර්මයේ තියෙන්නේ කාටද? ප්‍රඥාවන්ත කෙනාට. ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගන්න කවුද? ප්‍රඥාවන්ත කෙනා. නුවණ තියෙන කෙනා. ඒ වගේම යෝනිසෝ මනසිකාරේ තියෙන කෙනා. විමර්ශන බුද්ධිය තියෙන කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙන මරණ සසර දුකින් නිදහස් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන කාටද? ප්‍රඥාවන්ත කෙනාට. ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රඥාව නැති අය තියෙනවා. එතකොට ප්‍රඥාව තියෙන අය තියෙනවා. ප්‍රඥාව නැති අය තියෙනවා. එන්න බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රඥාව නැති කෙනා කොහොමද වෙන්නේ මේ වගේ කෙනා. ධම්මපදේ තියෙන මේ නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි කියනවා. නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසටපත් වෙච්ච කෙනාට යොදුන ගොඩාක් දිගයි. අන්න ඒ විදියමයි සද්ධර්මය අවබෝධ කරගත්තු නැති මෝඩ බාල කෙනාගේ සංසාර ගමනත් බොහොම දිගයි කියනවා. බොහොම දිගයි. එතකොට බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ මොකද්ද? ප්‍රඥාව. දැන් අම්මලා අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවට ලස්සන උපමාවක් කරා. ඔන්න කැණි මඩල තියෙනවා. අම්මලා දැකලා තියෙනවද කැණි මඩල? ඒ කියන්නේ වහලේ මුදුන. වහලේ මුදුන කැණි මඩල. රවුම් ලීයක් තියෙන්නේ. එතකොට ඒ රවුම් ලීයට තමයි සියලු පරාල ඔක්කොම වද්දන්නේ. ඒ වගේ කියන ප්‍රඥාව. එතකොට ප්‍රඥාව කෙනෙකුට තියෙනවා. අර නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය, විමර්ශන බුද්ධිය තියෙනවනම් කෙනෙකුට අර කැණි මණ්ඩල වගේ. ඒතර කැණි මණ්ඩල මොකනද ඔක්කොම වද්දන්නේ? අර පරාල. ඒ වගේ කෙන මේ නුවණ තියෙනවා යම්තා කුසල් දහම් මැද්ද. ඒ සියලුම කුසල් දහම් උපදාගන්න මොකෙන්ද? අර ප්‍රඥාවෙන්. නුවණින්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ කුසල් දහම් උපදවා ගැනීමට හේතු වන වටිනාම දේ තථාගතයන් වහන්සේ බුදු වෙසින් දකිනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මොකක්ද දකින්නේ? යෝනිසෝ මානසිකාරය, ප්‍රඥාව, විමර්ශන බුද්ධිය. එතකොට ඔන්න බලන්න මේ නුවණින් විමසීම, යෝනිසෝ මානසිකාරය, ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ අගය කළා, වර්ණනා කළා. දැන් ඒතර අමලහල ඇති අර මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන අපි පින්නත් ලොකු සන්නාසේ පරිවර්තන කරන පොත් 4. ඒකේ තියෙන 4 වෙනි පොතේ මේ මිලිඳු රජතුමා දවසක් අපේ නාගසේන මහරහතන් වහන්සේ ළඟට එනවා. කවුරු ළඟටද ආවේ? නාගසේන මහරහතන් වහන්සේ ළඟට ආවා. එවිලා නාගසේන මහරහතන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා රජතුමා අහනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ ගෝනුස්සාගෙන් ගත යුතු එක් අංගයක් කුමක්ද? ගෝනුස්සෝ දැකලා තියෙනනේ අපි. ගෝනුස්සාගෙන් ගත යුතු එක් අංගයක් කුමක්ද කියලා අහනවා. එතකොට අපගේ නාගසේන මහරහත් මුනිදානෝ කියා සිටියා, මහරජාණෙනි ගෝනුස්සාගෙන් ගත යුතු එක් අංගෙ මෙන්න මෙයයි කියන. ඔන්න ගෝනුස්සා තම වලිගේම ආයුධය කරගෙන, ගෝනුසා තම වලිගේම ආයුධය කරන, තම වලිගේම ඔසවගෙන හැසිරි. දැකලා තියෙනනේ ගෝනුසා කොහොමද යන්නේ? තමන්ගේ වලිගේ මෙහෙම ඔසවගෙන යන්නේ. ආන් ඒ වගේ කියන ගෝනුසා තම වලිගේම ආයුධය කරගෙන, තම වලිගේම ඔසවගෙන හැසිරි. එසේින්ම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව, ඒ කියන්නේ මේ ඉපදෙන මරණ සසර දුකින් නිදහස් වෙන්න කැමති භික්ෂුව මොකද කරන්න ඕන කියන්නේ? තම නුවණම ආයුධය කරගෙන, තම නුවණම ඔසවගෙන පිළිවෙතේ යෙදිය යුතුයි කියලා. බණ කොච්චර සත්‍යද නේ? ඒතර කියනවා මේ ගෝනුස්සාගෙන් ගත යුතු එක් අංගේ මෙයයි කියලා. බණ කොච්චර සත්‍යද නේ? එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටි යුගයේ මේ නුවණම ආයුධය කරගෙන, නුවණම ඔසවගෙන සිව්වන පිරිසම හිටියා. සිව්වන පිරිසම හිටියා. ඒ කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට ඒ බව හොඳටම බුද්ධ දේශනාවේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා. එතකොට ඔන්න බලන්න දවසක් අපගේ ශාස්ත්‍රඥාස් ජීවමාන වැඩ ඉන්න කාලේ දෙවි කෙනෙක් ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට කවුද ආවේ? දෙවි කෙනෙක් ආවා. ඒ දෙවිය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා.
පැත්තකින් හිටගත්තු මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් අහනවා. කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිට්ඨිතා කිංසු නරාණං රතනං කිංසු චෝරේ දුවර. එතකොට මෙතන මේ දෙවිය අහපු ප්‍රශ්නකින් මේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි කිංසු නරාණං රතන ස්වාමීනි සුගතයන් වහන්සේ මේ මිනිස්සුන්ට වටිනාම දේ කුමක්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට වටිනාම දේ කුමක්ද කියලා ඇහුවා. එතකොටම සියල්ල දන්නා සියල්ල දක්නා සියල්ල අවබෝධ කළා වූ අපගේ සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාලා පින්නත් දෙවිය තථාගතයන් වහන්සේ දකින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මිනිසුන්ට වටිනාම දේ ප්‍රඥාව පඤ්ඤා නරාණ රතන මිනිසුන්ට වටිනාම දේ මොකක්ද එතකොට ප්‍රඥාව මිනිසුන්ට වටිනාම දේ මොකද්ද ප්‍රඥාව නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරය. එතකොට මේ නුවණින් විමසීම විමර්ශන බුද්ධිය යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව ඇති කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න අපි සියලු දෙනාම කැමති. කැමති නැද්ද? මේ ඉපදෙන මරණ සංසාර දුකින් නිදහස් වෙන්න අපි කැමති. එතකොට දැන් අම්මලා උන්ට හිතලා බලන්න. නමුත් අද මේ වර්තමානයේ ජීවත් වෙන බොහෝ මිනිසුන් මේ ඉපදෙන මරණ දුකින් නිදහස් වෙන්න නෙමෙයි ආස. හැමදාම මෙහි ඉන්න. නේ? හැමදාම මෙහි ඉන්න තමයි ආස. නමුත් මේ සංසාර ගමනක් නේද මේ යන්නේ. මේ බිහිසුණු සසර ගමනක් නේද මේ යන්නේ. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා බොහෝම ස්වල්ප දෙනකොට තමයි හිතෙන්නේ. නේ? ඒතර බලන්න ප්‍රඥාවෙන් අග්‍ර ප්‍රඥාවෙන් බැබිලි වැඩි සිටියා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දෙන කවුද? අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තේරගාතය තියෙන මෙන්න මෙහෙම. මේ ජීවිතයේ ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. මේ ජීවිතේ මොකෙන්ද ආරක්ෂා කරගන්න කියන්නේ? ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. කොහොමද? ඇතුලින් පිටතින් ඇතුළත් පිටතත් හොඳින් ආරක්ෂක සංවිධානය කරගත්තු නගරයක් වගේ. ඇතුළත් පිටතත් හොඳට ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. මේ උතුම් ඊර්වාස කියන මේ උතුම් අවස්ථාව මගහැර ගන්නට ඉඩ දෙන්න එපා. මේ උතුම් අවස්ථාව මගහැර ගන්නට ඉඩ දෙන්න එපා. මේ උතුම් අවස්ථාව අහිමි කරගත්තු ගොඩාක් පිරිස නිරේ ඉපතිලා දුක් විඳලා කියන. එතකොට මේ උතුම් අවස්ථාව අහිමි කරගත්තු අය මැරිලා කොහෙද යන්නේ? නිරේ. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ. එතකොට මේ ලෝතුරු දහම ඕන දැන් අපිට අහන්න ලැබුණා. ඒතර අහන්න ලැබුණාට පස්සේ ඒ දහමට අනුව දැන් අපි මොකද කරන්න ඕනේ? ඒ දහමට අනුව අපි කල්පනා කරන්න ඕනේ. නුවණින් විමසන්න ඕනේ. එතකොට ඒ දහමට අනුව අපි මොකද කරන්න ඕනේ? නුවණින් විමසනකොට එයාගේ මොකද වෙන්නේ? අර නුවණ ඉස්මතු වෙලා යනවා. තේරුණාද? ඉස්මතු වෙලා යනවා. එතකොට ඒ නුවණ ඉස්මතු වෙන ආකාරය එදා ආලවක අම්මලාලා තියෙන ආලවක සූත්‍රේ ආලවක භාග්‍යවතුන් වහන්සේ හැමෝට ආවා. ඇවිල්ලා අහනවා මේ කතාංසු ලබතේ පඤ්ඤා මේ ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද කියලා ඇහුවා. ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව ලබා ගන්න මෙන්න මෙහෙම කිව්වා. කොහොමද? සද්ධානු අරහතං. මොකද වදාලේ? සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්‍ය සුස්සෝසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කන. අමා නිවනට පමුණුවාලන. ඒ කියන්නේ ඉපදෙන මරණ සසර දුකේ නිදහස් වෙන්න. දහම් පවසති රහත් මුනිවරු. වීත රාගී, වීත දෝසි, වීත මෝහි. නිකලස් රහතන් වහන්සේලා මොකද කරන්නේ? මහා කරුණාවෙන්, මහා අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ දේශනා කරගෙන යනවා. සදා සිත් උපදවාගෙන, පහන් සිත්, සතුටු සිත් උපදවාගෙන මනා කොටේ බණ අසාගෙන හොඳට කන් යොමාගෙන ඒ බණ අහන්න කියන. ඇසූ දහමට සිත යොමාගෙන. ඇසූ දහමට මොකද කරන්නේ? හොඳට සිත යොමාගෙන ඉන්න. පමා නොවි, අප්‍රමාදී ඒටම නතුවි, ඒටම කැපවි. විමසනා විට නුවණ මතුවි. ආන දැක්කද?
නුවණ මතුවෙන ආකාරය.